Hello guys, welcome back to my YouTube channel. ඉතින් මම හිතුවා අදත් අලුත් vlog එකක් ඔයාලත් එක්ක share කරගන්න. අද vlog එක study vlog එකක්. හැබැයි මේ vlog එකේ අවසානයේ වෙන දවසක vlog එකකුත් තියෙනවා. මේ තියෙන්නේ අපිට stat තිබුණ දවසේ එක්සෑම් එකට කලින් දවසේ. හැබැයි මේකේ තියෙන අනිත් දවසේ තමයි ස්ටැට් ලියපු දාට පහුවදා. මොකද එතකොට අර ලොකුවට අමාරු තියෙන එක්සෑම් ටික ඔක්කොම ඉවරයි. ඒක නිසා අපි එදා දවසේ ටිකක් රිලැක්ස් එකේ හිටියා. උදේ ඉඳලා දවල් 2 විතර වෙනකන් පොඩි බ්‍රේක් ගන්න ගමන් පාස් පේපර්ස් ටිකක් කරා. මොකද හෙට තමයි එක්සෑම්. එතකොට ඊට පස්සේ අපි කන්න ගියා. ඊට පස්සේ ඇවිල්ලා පොඩ්ඩක් නිදාගත්තා. ඊට පස්සේ ආය හවස් වෙලා තමයි වැඩ පටන් ගත්තේ. අපේ රූම් එකේ යාළුවෙක් එයාගේ බොයිෆ්‍රෙන්ඩ් හම්බ වෙන්න ගියා. ඒ ගිහින් එනකොට තමයි මෙන්න මේ වැලි තලපයි ඊළඟට වෙරළු අච්චාරුයි අපිට ලොකු බත් එකකුයි අරගෙන ආවේ. එයාලගේ අම්මා තමයි මේව හදලා දීලා තියෙන්නේ. කොහොම හරි මෙන්න මේක එයාට gift එකකට හම්බුන එකක්. කොහොම හරි මං ඉතින් දාලා බැලුවා පොඩ්ඩක්. ඊට පස්සේ මේව කාලා රෙස් කරලා ඔක්කොම කරලා ආයෙමත් වැඩ පටන් ගත්තා. කොහොම හරි 6:00 විතර වුණා පටන් ගන්නකොට. ඊට පස්සේ ආයෙමත් පාස් පේපර්ස් තමයි කරේ. මොකද හෙට එක්සෑම් නිසා වෙන ලොකු දෙයක් පාඩම් කරන්න ගත්තේ නැහැ. ඊට පස්සේ මට මතක විදිහට මම එදා 12:00 විතර වෙනකොට නිදාගත්තා. මොකද මට පාඩම් කරන්න පාඩමක් තිබුණා. ඒක පාඩම් කරන්න උදේ 5ට විතර හැරෙන්න ඕන නිසා ටිකක් කලින් නිදාගත්තා. ඉතින් මේ දවසේ vlog එක මෙතනින් ඉවරයි. එතකොට මේ තියෙන්නේ මගේ දෙවෙනි දවසේ vlog එක. මේ තියෙන්නේ දාස්ටත් ලියපු දවසේ හවස ඇවිල්ලා අපි සෙල්ලමක් කරමු කියලා කතා වුණා යාළුවෝ ටිකක්. ඊට පස්සේ අපි මුලින්ම කරා හොස්ටල් එකේ හැංගිමුත්තෝ.
ඒක කරන්න ටිකක් අමාරුයි, හැංගෙන්න තැන් අඩුයි. ඒක නිසා අපි රූම් එකට ඇවිත් රොබින් මැරියන් කරා. ඒකත් ටික වෙලාවක් කරාම බෝරින් වගේ හිතුණා. කොහොම හරි ඊට පස්සේ අපි රූම් එකක යාළුවෙක්ගෙන් මේ වගේ මිනි JBL එකක් ඉල්ලගෙන අපි සින්දු දාලා සින්දු කියලා නටලා පොඩ්ඩක් මේ අපි හොස්ටල් එකේ ගෙවන අන්තිම දවස් ටික. මොකද තව දවස් 4කින් විතර අපි මේකෙන් අයින් වෙනවා. ඊට පස්සේ අපි බෝඩින් වලට යන්න ඕනේ. ඇත්තටම අපි හොස්ටල් එකේ ගොඩාක් සැපට ඉන්නේ. කියන්නේ කෑම වල ප්‍රශ්න තියෙනවා. කොහොමද ඉතින් කැම්පස් ආවම ওই කෑම ප්‍රශ්න ලොකුවට තියෙනවනේ. ඒ ඇරෙන්න වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට ලෙක්චර්ස් යනවා, එනවා, පාඩම් කරනවා, නානවා, කනවා, ඔය ටික විතරයි කරන්න තියෙන්නේ. මේවා පිරිසිදු කරන්න, වොෂ්රූම් පිරිසිදු කරන්න, එතකොට අපි කන කෑම අයින් කරන තැන් පිරිසිදු කරන්න, හැම දෙයකටම අපිට වෙනම ඇන්ටිලා ටික දෙනෙක් ඉන්නවා. ඒ කට්ටිය තමයි ඒ වැඩ ටික කරන්නේ. හැබැයි අපි බෝඩින් ගියාම එහෙම නෑ. අපි අපේ වැඩ සේරම කරගන්න ඕනේ. අපි යාළුවා 4 දෙනාම එකට බෝඩිමට යන්නේ. තියෙන එකම දුක මේ තැන අපි අවුරුද්දක් තිස්සේ අපි 4 දෙනාම හිටපු අපේ රූම් එක දාලා යන්න වෙන එක තමයි තියෙන ලොකුම දුක. මං හිතන්නේ මේක මගේ අවසාන vlog එක වෙයි හොස්ටල් එකේ ඉඳන් කරන. ඊළඟ vlogs බලා ගන්න පුළුවන් මේ බෝඩිමේ ඉඳලා.